ද පැලස් ගම්පා පදිංචි වෙන්නම මාසට 2,25,000යි. කිලෝ එකක්. කොතනද 70? යාපනේ. කීයද? 50යි. ඇත්තටම කීයද කිලෝ එක දෙන්නේ? නෑ කීයද ගානද කීයද? ගාන 50යි. කිලෝ එකක් රුපියල් 50යි. ඇයි විකුණන්නේ නැත්තේ? දුන්නා දීලා තියෙනවා. දුන්නා. රුපියල් 50 ගන්න. වත්ත කමිලා ගිය. ලෝඩ් එකම ගන්න. ගිය. වත්තාදී. අතේ 80ක් වෙනද? හරි 50යි කියන්නේ ඒක. ඒ තියෙනවා ඉතින් බ්ලැක් නින්ජා එක දේවල් තියෙනවානේ මිල අඩු කොටසකුත් තියෙනවා. මේ 80යි. 80 වෙනද? ලෝඩ් එක 80 වෙනද? ලෝඩ් එක බොන්චි කීයද? 900 ඈ 900යි. දැන් 270. ඈ 270. ඒක නඩු වෙලාද? යන්නේ මාමා 200. ඈ 200. 200 ලංකාවේද? විකිනවද? දුන්නා මේවා. ලෝඩ් එක මාපේ. ගණන් අඩුවේ දුන්නා බොක්ක පැලෙන්නෙම ගහලා ඈ? බොක්ක පැලෙන්නෙම ගහලා තියෙන බඩු. කියන්නේ අඩු වෙලා. ඈ? අඩුයි. දුන්නානේ කොහමද කියලා බලන්න. ඇයි? බඩු ගණන්නේ. මොනවද ගත්තේ? ඈ? ගත්තම කැරට් නෙමෙයි ගත්තා. කැරට් කීයද? ඈ? කැරට් කීයද ගත්තේ? 240. දඹුල්ල පොඩ්ඩක් තියෙනවා. ඒ විකුණන්න බෑ එහෙම. කොනන්න බෑ තමයි. හරි දෙයට බෑ මිනිස්සු ගාව. ඔයාලා කඩවල වලට ගෙනියන්නේ. ඇයි මොකද මිල වැඩි. මොනවද ගත්තේ? පොන්චි ගන්න ගියා පොන්චි 1100 හා එහෙනම් ගත්තේ නෑ. මාළි 800යි. තක්කාලි තත්කාලීට 220 ගත්තා. විකුණන්න අමාරුද කියන්නේ? අමාරු. ඉත හොඳව තියෙන යට තනිකර ජරාව. පෙට්ටි වල ගහලා. මොනවා කන්නේ කොච්චර වැද්දක්ද ඉච්චේ සිල්ලර විකුණන්න ගියාම අමාරුයි. අමාරු. රස්සාව ඒතර කරගෙන යන්න පුළුවන්ද? අමාරුවෙන් තමයි යන්නේ. හිටපු ගමන් වදිනවා හිටපු ගමන් කීයක් හරියනවා. මේ දවස්වල මේ දවස්වල පාඩුම තමයි. අද ගත්තේ නැත යන්න. ඒතර හයර් එකක් නැති වෙනවා. කරන්න දෙයක් නැහැ. බඩුත් නෑ. වඩුත් නැහැ. අද වෙලෙන් 100ක් අඩු. එළවලු එළවලු නම් ආහාර මේ තියෙනවා. ඉබට මිල වැඩි. ආල්මේ 800යි. අස්කොටේලා එස්පාකාසු. ගල මුරලා ගත්තා. මූණ නේ ඒ කැරට් කීයද දුන්නේ? කැරට් 200 බලයි 200. හලෝ. මල්ලි ලීස් කීයද දුන්නේ? මල්ලි ගෝවා කීයද දුන්නේ?
කැරට් කීයද? ඈ 250යි. වැටකොළු කීයද කිව්ව මචං? 500යි. කිලෝ එකක්. මල්ලි තක්කාලි කීයද? ඒයි තක්කාලි කීයද? තරංග කිලෝ විකුණන්නේ. බෑ කොහොමද මිල කියන්නේ? බෝන්චි හැම එනකොට ඒවා බෝන්චි කිලෝ එකක් ගත්තාම 1000 ගණන්. අවුතු ඒවා තියෙනකොට බෝන්චි කිලෝ 1500ක් කිලෝ එක. ඔව්. ඒක විදියට විකුණන්නේ. ප්‍රවාහනේ. ප්‍රවාහනේ. එතකොට කොහොමද ඇත්තට ඔයාලා දැන් ව්‍යාපාරිකයෝ හැටියට බෝන්චි ගෙනියන්නේ. මේ දවස්වල වැඩි ගිය මෑ කරන්නේ හැම හිතුව ගණන් ඉස්සලා ගියේ. බඩු ඒ කියන්නේ ඒක ගණන් වල අම්මිලි සඳ තිබ්බ රුපියල් 250යි 300යි දැන් 800යි 750. දැන් ගොඩක් කට්ටිය කියනවා මේ ආර්ථික මධ්‍යස්ථාන අඩුවට අරන් ගිහලා විකුණන කට්ටිය වැඩියෙන් විකුණනවා කියලා. ඇත්තටම මොකක්ද ඒකේ කතාව? විකුණන්නේ නැහැ වැඩි. ඒවා ඉතින් ට්‍රාන්ස්පෝර්ට් තරම් බලපුවාම ඇති දෙයක් නැහැ. කිලෝ 50ක් අරන් ගියොත් කොච්චර විසි කරනවද? ඒ පොඩි කෑල්ලයි හාකේ දෙකම වට්ට කවුරක් ගත්තාම ගෙඩි 5ක් 6ක් කුණු වෙලා තියෙනවා. නේද? ඇතුලේ. එතකොට අවුමිරිස්සේම අම්මිරිස් එහෙම හොඳයි. ඒ කියන්නේ දැන් අද පොඩ්ඩක් මිල වැඩි. ඒ අරන් ගිහලා විකුණන්න අමාරුයි. විකුණන්න අමාරු. ගෙනියන්නේ නැහනේ. සල්ලි නැහනේ මිනිස්සුන්. අද කාලේ. වෙනදා ඔයා කොච්චර ගෙනියනවද? මම සාමාන්‍ය දවස් ගානේ එනවා බඩු ගෙනා. කොහොමද කරේ? හා. සාමාන්‍ය බිස්නස් එකක් කරගන්න. බස් එකේ අද අදත් ඉතින් ගත්ත බටාන අනම්මනම් ගත්ත ටික. විකුණන්න ඔයාලගේ පැත්තෙන් කවුරුත් කතා කරන්නේ නැහැ. මිනිස්සු කියන්නේ මේක අඩු වෙච්ච ගමන් අඩුයි, වැඩි වුණ ගමන් වැඩි. මොකද්ද මේ ඇත්තටම ඔයාලගේ පැත්තෙන් කියන්නේ ඔයාලා මිලදී ගන්නේ නැහැ. එහෙම ඉතින් අපි මෙහෙන් මිලට ගෙනිච්චට ඒ පාරිභෝගික හිතන්නේ අපි කියන වෙන වැරදි විදිහට. මොකද මේ මිල සැරිසර වෙනස් වෙනවා. මිල දවසින් දවස පැයෙන් පැයට වෙනස් වෙනවා. ඒකට එහෙ වෙනම ප්‍රතිරූපයක් තමයි එහෙ යන්නේ. අද මොනවද ඔයා ගත්තේ? අද මම ගත්තේ බීලුලුයි අම්බිරිසු විතරයි. කීයද? අම්බිරිසු ගත්තේ 750යි පෙරේද 250යි ගත්තේ. සෝරි. පෙරේදා 250යි. අද 750යි. බීලුණු. බීලුණු සාමාන්‍ය මේ මට්ටම තමයි. දැන් පෙරේදා අරන් ගියපුවා තව එහෙ තියෙනවද? ඉවරයි. දැන් අද විකුණන්න වෙන්නේ. අද ගොල්ලෝ බැරි වෙන තමයි ගොන්නේ 18 ගොන්නේ. දැන් අද ඒක ගණන් කිව්වොත් පාරිභෝගික වලට ඔව් බයිනවා. ඊට පස්සේ පාරිභෝගික අපි ගැන වැරදි හිතන්නේ. මේ කොහෙන් සාධාරණ වෙන්න ඕනේ? මේක සාධාරණ කොහෙම ඉද කියලා කියන්න දන්නේ නැහැ. බැනුම් අහගෙන ව්‍යාපාර කරනවා. හැබැයි කියන්නේ උදේ නෑ ඒක මම එක ජනතාව දැනුවත් කරන්න මම හිතන්නේ. ඒගොල්ලන්ට බයින්නේ. ඔව් උදේ කියන්නේ අපේ ලීස් 150යි. හා හවස ඇවිල්ලා රුපියල් 300යි. කැරට් උදේ 150 හවස 300යි. ඒ බඩු නැත්තම් ගණන් යනවා ඉතින්. අම්මිස්සෙම දැන් උදේට ඇවිල්ලා උදේ සාමාන්‍යයෙන් අම්මේ 400ට ගියා නම් අවශ්‍යදී අම්මිස් ආගෙන නැත්නම් රුපියල් 800ට විකුණනවා කට්ටිය. කවුද මේ මිල හදන්නේ? ඇයි බඩු නැත්තලින් ගන්නවනේ වෙලෙන්ද ඇවිල්ලා දැන් මේ කොහේ බඩු නැත්තම් කඩවල කට්ටිය ගණන් කියනවා. ඉතින් කිව්ව ගමන් ඉස්සරහදී නේ. ඔයාලට ගිහලා විකුණන්න බෑ. විකුණනවා ජරන් කියලා කට්ටිය විකුණන්න නැතුව. විකුණනවා ඉතින් පාරිභෝගිකයෙන් බයිනවා. ගන්නවල බඩු නැත්තම් ගන්නවා. ඒ වගේම තමයි පාඩුත් ගන්නෙ. දැන් මේ බඩු වෙනයි ලීස් කැරට් එක පෙරේදම සනායි අපි ඒක 150ට බඩලා මේ රුපියල් මේ 200 බලලා මේ 150ට ඉක්කේ. ඉතින් පාඩු ගන්නකොට වෙලෙන්දතොට දෙකපාර පාගලා ගන්න වෙලෙන්දොත් ආයේ. ඒකනේ වැඩේ. මේ දෙපැත්තම දෙපැත්තම තියෙනවා. බැලන්ස් නැහැ. කඩිල යන්නේ කොහොමද? ලැබීම කොහොමද? ලැබීම නම් 100ට 25ක් විතර තමයි අද ලැබීම තියෙන්නේ එළවලු වල.
නුවරඑළියේ 150ක්වත් නැහැ. ලීස් කැරට් එහෙම රුපියල් 300න් උඩ 300 නුවරඑළියේ කැරට් 400යි. නුවරඑළියේ 400යි. වතුලේස්සේ විතර 300යි. අම්මිරිසේම පෙරේදා 250යි. අද රුපියල් 700යි 750යි 800යි. එතකොට බොන්චි ඇවිල්ලා පෙරේදා රුපියල් 450යි 500යි අද රුපියල් 1000ක් වෙනවා. ඒ වගේ අධික මිලකට යනවා. පෙරේදා වට්ටක රුපියල් 40යි අද 70යි 80යි. ඉතින් එක දවසට එක මොහොතට එක පැයෙන් පැයට මේ මිල වෙනස් වෙනවා. අරයි යන කට්ටිය හිටපු ගමන් අපිට තොස් කරනවා අපි මාධ්‍යයට කියනවා මිලවල් අඩුයි මෙහෙම කියලා. ඉතින් ඒ පෙරේදා දුන්නේ අම්මිරිස්ම අද ඇවිල්ලා දුන්නා රුපියල් 700ට 800ට. ඉතින් ඒක වෙළඳ පොළට බඩු අඩුවීමක් දකින්න පුළුවන් වෙද්දී අපිට හොර කෑමක් දකිද්දී අපි ගොයියට අල්ලලා දෙනවා. ඉතින් ඒ ගොයියගේම බඩු ආපහු රුපියල් 600ට දීපුවට 300ට බහැරක් තියෙනවා. ඉතින් ඒ වගේ මිලක් තමයි මේ වගේලා තියෙන හින්දා අපි අරයි යන ව්‍යාපාරික කියන්නේ ගොයි මහත්තුරුන් නෙමෙයි වෙළඳ ව්‍යාපාරිකෝ අරයි යන කට්ටිය හිටපුවන් අපිම දැනුවත් කරනවා පෙරේදා 300 කියලා. ඒගොල්ලන් රුපියල් 10ට දෙද්දි ඒ වෙලෙන්දු කෑ ගහනවා මේ ඕගොල්ලන් 300ට දීපුවා ඒ 10ට විකුණන්න කියලා. පැයෙන් පැයට වෙනස් වෙනවා. ඉතින් ඒක සුභාධර්මයේ තමයි තීරණය සුභාධර්මයේ නෙවෙයි බැහි හිතන්නකෝ අද එක හෙට වෙනකොට වෙනස්. හෙට එක අද වෙනකොට වෙනස්. මේ බඩු හිගියක්ද නැත්නම් කෘතිමව මේක බඩු හිගියක් කියන්නේ අධික වර්ෂාපතනය වහෙද්දී බෝග කඩන්න බෑ කිසිම දෙයක්. ඒ කඩන්න බැරි ඉඳ කඩා ගන්න කට්ටිය වරුසාව මැද්දේ මිලක් එනවා. එතකොට අද පායවුවෙත් එහෙම අද ඔක්කොම කට්ටිය ගන්නවා. එතකොට 300යි. මේගොල්ලන් අරන් ගිහලා තියෙන අද හෙට 800යි. එතකොට මිල කරන්න බෑ. ඉතින් ඇත්තටම මේ අපයි අරයි යන පාරිභෝගිකයෝ අපහසුකටපත් වෙනවා. වෙළඳ ව්‍යාපාරිකේ කට්ටියට බයිනවා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් රුපියල් 80ට 100ට යනවා. ඕගොල්ලන් රුපියල් 400ට විකුණනවා කියලා. ඒගොල්ලන් එක දවසට එක මොහොතට වෙනස් වීමක් තමයි දකින්න පුළුවන්. ගොවියද මේ මිල තීන්දුව කරන්නේ? ගොවියද මේ ව්‍යාපාරික අපි තමයි තීන්දුව කරන්නේ. අපිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු පැමිණීමට අඩුයි නම් අපි තීරණය කරනවා මේ මිරිස් කිලෝ 10ක් ගන්න තැනට රුපියල් කිලෝ 300ක් ආවෙත් අපි පොඩ්ඩක් ඒකට මිල උස්සලා දෙනවා. කිලෝ 10ක් එන තැනට කිලෝ 3000ක් ආවෙත් එimhe උදේට රුපියල් 200ට දීපුවා රුපියල් 80ක් දීලා තියෙනවා. දෙපැත්තම බැලන්ස් වෙනවා. අද ව්‍යාපාරිකයෝ ඇවිල්ලා මිල දී ගන්න. ව්‍යාපාරිකයෝ ඇවිල්ලා තියෙනවා 150ක් විතර තමයි ඉන්නේ. ඉතින් පෙරේදා අරන් ගිහුව අද ඒවලා දුන්නාට පස්සේ රුපියල් ලක්ෂයක් ලක්ෂ දෙක තුන අරන් එනවා කෑලි 10ක් විතර ගාද්දී සල්ලි ඉවරයි කියලා ගිහිල්ලා තියෙන්නේ. අද මේ වෙලාව වෙද්දී ගොඩක් පාරිභෝගිකයෝ ගිහිල්ලා ඉන්නේ ඔක්කොම. වෙළඳ ව්‍යාපාරයි. මාකට් එක පාළුවේ ඇත්තටම නෑ ඉතින්. එතන පස්සේ ගන්න ආවුදුරු බිස්නස් එක අපේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේට මේ දිනවල ලැබෙන එළවලු වලට මොහොතින් මොහොත පැයෙන් පැය දවසින් දවස වරුවෙන් වරුව මිල වෙනස් වීම නිසා ගොවීන් ව්‍යාපාරිකයන් මෙන්ම පාරිභෝගික ජනතාවද දැඩි අසීරුතාවයකට පත්ව සිටින බව තමයි ආර්ථික මධ්‍යස්ථානයෙන් වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම ඊයේ සහ පෙරේදා දිනවලට වඩා එකවරම අද උදෑසන වන විට 80කින් 90කින් ඇතැම් එළවලු 400කින් 500කින් මිල ඉහළ ගිහිල්ලා තියෙන විත්තිය තමයි දැක ගැනීමට හැකියාව තිබෙන්නේ. කන්ද උඩරට ප්‍රදේශවලින් පහුගිය දිනවල ලැබුණු ලීස් කැරට් වගේ එළවලු වලට ඉතා අඩු මුදලකට තමයි අලයි වුණේ. හැබැයි අද දවසේ යම් මට්ටමකින් ඒවා ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒ වගේම තමයි පහත රට එළවලු විශේෂයෙන්ම මෑකරල්, බණ්ඩක්කා, වම්බටු, කරවිල ආදී එළවලු සියල්ලම රුපියල් 400, 500, 600 ආදී මිලකට තමයි අද දවසේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන තුල අලෙවි වෙන්නේ. ඒ වගේම තමයි අද රුපියල් 1000 ඉක්මවලා තියෙනවා බෝංචි කිලෝ එක. රුපියල් 900 ඉඳලා රුපියල් 1200 මිල ගණන් යටතේ අලවීම විශේෂත්වයක්. රුපියල් 300 350ට තිබුණු අමු මිරිස් කිලෝ එකත් රුපියල් 600යි 700 ආකාරයෙන් වැඩිවීම අද දවසේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී දැක ගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේ තමයි එළවලු මිලදී ගැනීමට පැමිණෙන ව්‍යාපාරිකයන්ගේ 50%ක පමණ අඩුවීමක් තියෙනවා. ආර්ථික මධ්‍යස්ථාන ලැබෙන එළවලු ප්‍රමාණයද 50%කින් පමණ අඩුවීම හේතු වෙලා තියෙනවා. ඉල්ලුම සහ සැපයුම අනුව මේ මිල උච්චාවචනය සිදු වෙනවා. සමහර විට තව දින කිහිපයක් යනකොට ආර්ථික මධ්‍යස්ථාන ලැබෙන එළවලු ප්‍රමාණය වැඩි විය හැකි බව තමයි ව්‍යාපාරිකයන් සඳහන් කරන්නේ. කොහොමුණත් යාපනය අර්ධද්වීපයෙන් මේ දිනවල එළවලු ලැබීම ඉතාමත් ශීඝ්‍රයෙන් අඩු තත්ත්වයක් තමයි දැක ගැනීමට හැකියාව තිබෙන්නේ. මේ නිසා එළවලු මිල
අද දවසේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ඉහළ අගයක් ලබාගෙන තියෙන විත්තිය තමයි සිදු කළතද සොයා බැලීම් වලදී අපිට දැක ගැනීමට හැකියාව තිබෙන්නේ. ඇත්තටම මේ ආර්ථික මධ්‍යස්ථානයේ අද දවසේ එළවලු ලැබීම අඩු වෙලා තියෙනවා. කොහොමද මිල වැඩි වෙලා තියෙනවා? රටේ ජනතාවට කියන්නේ තව කොච්චර දවසක් මේක වෙයිද? මොනකද තත්ත්වය? ඇත්තටම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශේෂයෙන්ම ඔබතුමායි කතා කරන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ මිල ගණන් හා ඒ වගේම ඉල්ලුම සැපයීම කියන එක රටේ සමස්ත එළවලු මිලටම බලපාන සාධකයක් නිසා. ඉතින් ඇත්තටම දැන් අපි දකිනවා සෑම වර්ෂයකදීම දෙසැම්බර් ජනවාරි ඒ වගේ පෙබරවාරි මැද භාගය වෙනකන් රටේ එළවලු මිලයන්හි ලොකු අඩුවීමක් වෙනවා සමහර කාලවලදී. සමහර කාලෙදි වැඩිවීමක් වෙනවා. මේක ඇත්තටම මේ ඇතිවන වර්ෂාපතනත් එක්ක ඇතිවන ගැටලුවක්. වර්තමානයේදී තියෙන ගැටලුව තමයි ඇත්තටම පසුගිය කාලේ දිවෙණියේ පැවති වර්ෂාපතනයත් එක්කම එකවර සමහරක් වෙලාවට ගොවි ජනතාව තමන්ගේ නිෂ්පාදන ආර්ථික මධ්‍යස්ථ රැගෙනවා. අන්න එතකොට මිල අඩුවීමක් වෙනවා. ඊළඟට දැන් අද දිනේදී එළවලු අඩුයි. එතකොට මිල වැඩිවීමක් වෙනවා. මොකද ඉල්ලුම සැපයීමක් තමයි මේක තීරණය වෙලා තියෙන්නේ. කොහොම වෙතත් දෙසැම්බර් 15 වෙනිදාන් පස්සේ නැවත මාසයක් දෙකක් යනකම් ලැබෙන එළවලු වල අඩුවීමක් බොහෝ දුරට අපි දක්නට ලැබෙනවා. මේ නිසා මිල වැඩිවීමක් සිදු වෙනවා. විශේෂයෙන්ම තොග මිල මෙහි අඩු වුණත් සමස්තයක් හැටියට රටේ සිල්ලර මිලයි ගණන් වල විශාල වැඩිවීමක් අපි වෙනවයි කියලා දකිනවා. ඉතින් මේක තමයි මේ එළවලු මිලවල තියෙන සාමාන්‍ය තත්ත්වය. නමුත් අපි දකිනවා මෙවරත් මේ වැඩි වර්ෂාපතනයත් එක්කම තවදුරටත් මේක අපිට හිතා ගන්න බැරි විදිහට ඉහළ පහළ යෑමෙන් සිදු වෙනවා. ඉතින් කොහොම වුණත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන අපි ගොඩක් නිරන්තරයෙන් උත්සාහ කරනවා ගොවි ජනතාවට සේවාව ලබා දීලා තමන්ගේ නිෂ්පාදන ටික මෙතෙන්ට රැගෙන. ඒ වගේම අපි දැන් මේ වෙන දකිනවා අපිට ලැබෙන නිෂ්පාදන වලින් 130ක් 40ක්ම පරිභෝජනය කරන්න බැරි එළවලු තමයි මෙතෙන්ට ලැබෙන්නේ. ඉතින් ඇත්තටම ඒවා මේ වෙළඳපොළ තුලදී අලිව කරගන්න බැරුව අයින් කරන්න වෙනවා. වර්ෂාව නිසා. ඉතින් එතකොට මේක ඇත්තටම මොකද පිටින් එන වෙළඳු තමන් මෙතනින් හොඳ භාණ්ඩයක් අරන් ගියොත් තමයි පාරිභෝගිකයට භුක්ති විඳින්න හම්බෙන්නේ. ඒ නිසා මෙතන වෙළඳපොලේ දාලා යනවා. ඒක ඉතින් වැරද්දක් නෑ. හැබැයි ගොවි මහත්තයා හොඳ එළවලු ගේන්න පුළුවන් නම් හොඳ මිලක් ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ඕක තමයි වෙළඳපොලේ තත්ත්වය. කොහොමද මේක නැවත යථා තත්ත්වයටපත් වෙන්න පෙබරවාරි මැද භාගයේ විතර ලබන වසරේ වෙනවා. ඒක රටින් එළවලු ගේන්න අවශ්‍යතාවයක් නේද? නෑ රටෙන් ගෙනීමේ එළවලු අවශ්‍යතාවයක් නෑ. මේට වඩා යම් කාලවලදී මිල ගණන් වැඩි විලා අපි පරිභෝජනය කරලා තියෙනවානේ. නමුත් රටින් ගෙනීමේ අවශ්‍යතාවයක් නෑ. මොකද දැනට තියෙන නිෂ්පාදන ක්‍රියාවලියේ බීජත් එක්ක දවස් 45කින් මාසෙකමාරක් ඇතුළත මේ ගැටලු විසඳෙනවා.